සාධු 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 සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා යෝ කප්ප කෝටිහිපි අප්පමෙයං කාලං කරොන්තෝ අති දුක්ඛරානි කේදං ගතෝ ලෝකහිතායනාතෝ නමෝ මහා කාරුණිකස්ස තස්ස කුලුණු මෙන් සත වෙත පතල නැන සව් පදාරුත හෙලිකල ලොවට සෙත නිතර නමදිම් මුනිඳු සරණත අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං භවා භවං ගච්ඡති ජීවලෝකෝ නමෝ අවිජ්ජාදි කිලේශ ජාලං විධංසිනෝ ධම්ම වරස්ස තස්ස ලංකර සසරහිම් දුරුකර කෙලෙස් බියගිම් සිදු කළ යුතු උතුම් වඳිම් නවලෝතුරා සදහම් ගුණේහි යෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප්පභූතිහි යුත්තෝ කෙත්තං ජනානං කුසලත්ථිකානං තමාරිය සංඝං සිරසා නමාමි කිසි කෙනෙකුන් පමණ නොකලැකි ගුණැති අපමණ සතහට පිළිසරණ වඳිම් අදරින් අරි සංඝගණ සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මාතිහ ත්වං මොග්ගල්ලාන යථා සංඤිනෝ තේ විහරතෝ තං මිද්ධං ඔක්කමති තං සංඤං මා මනසාකාසි තං සංඤං මා බහුලමකාසි ඨානං කෝ පනීතං මොග්ගල්ලාන විජ්ජති යන්තේ එවං විහරතෝ තං මිද්ධං පහියේථාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි මේ කතා කරන වචනවලට කියන්නේ ශ්‍රී සද්ධර්මය කියලයි. කටින් කතා කරන හැම වචනයකටම ශ්‍රී සද්ධර්මය කියන ගෞරවනීය ආමන්ත්‍රණය ලැබෙන්නේ නැහැ. කාගේ හරි සිතේ පහළවන සිතුවිලි ටිකක් වචනවලට හැරවීම පමණින් එය දහමත් වන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ හදමඩල විරාගී හදමඩලක්. එයින් මතුවෙලා මද පවණක් සදිසිව සුදෝසුතු බුදුරැස් ධාරාවෙන් මහනෙල් මල් සුවඳින් බුදුමුව මඩලින් මතු වූ නිසායි මේ ප්‍රකාශ කරන වචනවලට ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ. දෙවි මිනිසුන්ගේ හදවත්වල දුක නිවී යන්නට, ජීවිතවලට සැබෑ මගහසරක් පාදන්නට,
යායුතු නිනව්ව හරි හැටි තෝරා දෙන්නටයි බුදුරජාණන් වහන්සේ දහම් වදාලේ. සංසාරයේ කල්ප ගණනක කුසල ධර්ම එකතුවක් අවසාන වශයෙන් උත්තම ඉලක්කයකට යාවෙච්ච මොහොතයි බුද්ධරාජ්‍යයට පත් වූ මොහොත. දස පාරමිතා වශයෙන්, උපපාරමිතා වශයෙන්, පරමත්ථ පාරමිතා වශයෙන් බුදුරජාණන් වහන්සේ ගුණ නම් වූ ධනය සොය සොයා වැඩම කළා. ජාති ජාතිත් ජීවිතවල කල්ප ගණනින් ඉතිහාසයේ බෝසතාණන් වහන්සේ හෙව්වේ ගුණය නම් වූ මහා ධනයයි. ලෝකෙ බොහෝ දෙනා කාසිනෝට්ටු සොයමින් සංසාරය තුළ මම්මුලාව අන්ධමන්ධව ඇවිදගෙන යද්දී. රජමැදුරු වෙනුවෙන් රජකම් වෙනුවෙන් සටන් වදිද්දී. සිටුමැදුරු වෙනුවෙන් සිටුකම් වෙනුවෙන් කලකෝලාහල ඇතිකර ගනිද්දී. මහපොළුව වෙනුවෙන් වැටකඩුළු වෙනුවෙන් ඔවුනොවුන් නසා ගනිද්දී. ගැහැණු වෙනුවෙන් පිරිමි වෙනුවෙන් ඔවුනොවුන් පොර බදද්දී. අඹුව වෙනුවෙන් දරුව වෙනුවෙන් වෙන යම් තනතුරු තාන්නමාන වෙනුවෙන් බොහෝ දෙනා පොර බදද්දී ඒ මහ බෝසතාණන් වහන්සේ සැබෑම සටනක යෙදුනේ ගුණය අයිති කරගන්න. ගුණය නම් වූ ධනයෙන් පෝසත් වෙන්න. සීලය නම් වූ ගුණය දියුණු කරගන්න. මහ බෝසතාණන් වහන්සේගේ හදවතින් මතුවුණේ විමුක්ති අරගලය. එක සැබවින්ම අරගලයක් කියලා නොකිය යුතුයි. ඒ වුණත් සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා නම් බෝසතාණන් වහන්සේ හදවතින් සෙව්වේ ගවේෂණය කළේ තමන්ගේ විමුක්තියත් සත්ව වර්ගයාගේ විමුක්තියත්. අහිංසක පිළිවෙතකින් කාටත් කරදරයක් නොවන ලෙස විමුක්තිය ලබා දීමයි බුදුරජාණන් වහන්සේගේ වැඩ පිළිවෙල බවට පත් වුණේ. අනන්ත සංසාර ගමනක කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිලා බුදුපසේ බුදුමහරහත් උතුම් සම්මුඛ වෙලා ඒ සඳහා උපදෙස් ලබා ගත්තා. ධර්මයත් ඉගෙන ගත්තා. පාරමී ධර්ම පුරණ හැටි බෝසතාණන් වහන්සේට බුදුපසේ බුදුමහරහත් උතුමන්ගෙන් ඈත සංසාර ගමනේදී අනුශාසනා අවසරත් ලැබුණා. ඒ ශක්තියත් මහබෝසතාණන් වහන්සේගේ ස්වයම්භූ ඥාන බලයත් හේතු කරගෙනයි පාරමී ධර්ම සපුරන්නට මහබෝසතාණන් වහන්සේට හැකි වුණේ. දුකින් පිරුණ සසර ගමනක මගහසර කියා දෙන කෙනෙක් නැති අවස්ථාවලදී පවා නියම මාවතේ යහපත් මාවතේ යන්නට බෝසතාණන් වහන්සේට හැකි වුණා. බුද්ධ කියන නාමයක් නොහැන යුගයක පවා බෝසතාණන් වහන්සේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා වදාළ ධර්මය කුමක්දැයි ඉවෙන් වාගේ දැනගන්නට හැකියාවක් ඇතිව සද්ධර්මයම ලෝකෙට මතු කළා. මහා ඌරෙක් වෙලා ඉපදිච්ච කාලේ පවා ලෝකෙට දහම් දේශනා කළා. මහා ගිරවෙක් වෙලා උපන්න කාලේ පවා ලෝකෙට දහම් වදාලා. ස්වර්ණ මයුරෙක් වෙලා උපන්න කාලේ පවා දහම් දේශනා කළා. ඒ වගේම මේ මිනිස් ලෝකෙ ඉපදිච්ච වාර බොහෝ තියෙනවා. රජවරු, සිටුවරු, ගෘහපතිවරු බලවත් භාවයෙන් යුතුව. ඒ හැම තැනකම මතු කළේ ධර්මයයි. අධර්මයට මහ බෝසතාණන් වහන්සේ ආවැඩුවේ නැහැ. ධර්මයෙන් ධර්මය, ගුණයෙන් ගුණය, සීලයෙන් සීලය, විනයෙන් විනය පුහුණු කරමින් කෙලවරක් නැති සසර ගමනේ අනේක විද දුක්සෝ සුසුම් සම්භාරය බුද්ධත්වයේ නාමයෙන් උහුලමින් වෛර කරන්නාට මෛත්‍රියෙන් වචන කතා කරලා සංග්‍රහ කරලා රාග භරිතයාට විරාගයෙන් පිළිතුරු ලබා දීලා මසුරාට නිර්ලෝභීත්වයෙන් පිළිතුරු ලබා දීලා ඊර්ෂ්‍යා කරන්නාට කරුණාවෙන් මෛත්‍රියෙන් ආදරයෙන් පරිත්‍යාගයෙන් සම්බන්ධ වෙලා උපකාර කරලා ලෝ සතුන් අසරණම දුක් විඳිනවා දැකලා පිහිට වෙලා පාරමී ධර්ම පිරුවා. බෝසත් හදවතක ඇති ඉවසීමේ ගුණය, ධරා ගැනීමේ ගුණය සැබවින්ම පුදුම සහගතයි. කලාතුරකින් කෙනෙක් පමණයි ලෝකෙ බුද්ධ රාජ්‍යයට වැඩම කරන්නේ. ඇයි ඒ එහෙම වෙන්නේ? බුද්ධ රාජ්‍ය කියන්නේ ලෙහෙසි පහසු පදවියක් හෝ පැමිණීමක් හෝ ප්‍රාප්තියක් නෙමෙයි. ලෝකෙ බොහෝ පදවි ප්‍රාප්තීන් ඉතා සුලභයි. රජ පදවිය දුලබ නැහැ. සිටු පදවිය දුලබ නැහැ. ඉහළින්ම කතා කරන චක්‍රවර්ති රජ පදවියත් දුලභ වන්නේ නැහැ, සුලභයි. සුලභ වූ දේවල් වෙනුවෙන් මහ බෝසතාණන් වහන්සේ කාලය, ධනය, ශ්‍රමය පරිත්‍යාග කළේ නැහැ. සුලභ දේ අතහැර දමා දුලභ දෙයක් වෙනුවෙන් සුලභව ලැබිච්ච දේ පරිත්‍යාග කළ අතහැරියා. ධනය කාසිනෝට්ටු සසර ගමනේ සුලභයි. ඒ සුලභව ලැබිච්ච දේ දුලභ වූ උත්තම සැනසීමක් වෙත පරිවර්තනය කරේ පිරිනැමුවේ සුමේද තාපසතුමා ඈත සංසාරේ දවසක.
රජ පදවිය සුලභයි සසර ගමනේ. ඒ සුලභ රජ පදවිය දුර්ලභ වූ බුද්ධ රාජ්‍ය පදවිය වෙනුවෙන් පරිණාමණය කළේ අප මහ බෝසතාණන් වහන්සේ. සංසාර ගමනේ කාම සම්පත් හරි සුලභයි. ඒ කාම සම්පත් විරාගී සුවය වෙත පරිණාමණය කළේ අප මහ බෝසතාණන් වහන්සේ. නොවක් පැසසුම් මැද, ලොවක තුතිගී මැද, දෙවි මිනිසුන්ගේ සාදුකාර මැද ලුම්බිනී සල්වනයෙන් මිහි මත වැඩම කරලා බුද්ධගයා පින්බිමෙන් සම්බුද්ධත්වයේ පසක් කරලා ඉසිපතන මිගදායෙන් සදහම් කාහල නාදය නංවල 45 වසරක් පුරාවට ලොවට දායාද කළ මේ උතුම් සදහම් නිධානය ලෝකේ මිනිසත්කමේ මනුෂ්‍යත්වයේ උරුමය සද්ධර්මයේ අගයන කවුරුන් හෝ කෙනෙක් වේ නම් ජාති කුල මල ભેද අදාළ වන්නේ නැහැ. ඒ සද්ධර්මයේ අගයන සියල්ලන්ට සැනසෙන මාවතයි බුදුරජාණන් වහන්සේ විවර කළේ. ප්‍රඥාවන්තයෝ ජීවිතයේ දෙස ගැඹුරු නුවණකින් බලන්න කැමති නම් ආන්නේ අය වෙනුවෙන් තථාගතයන් වහන්සේ ධම්මාවත විවර කළා. සමකල්හි සුවපත් වූ මිනිස්සු, සමකල්හි සාන්ත වූ මිනිස්සු මහ රහතන් වහන්සේලා. ඒ රහත් උතුමෝ පරපුරින් යුගයෙන් යුගයට මේ ධහම බෙදා හදා දුන්නා. හදවත්වල රන් කෙන්ඩියක සිංහ තෙල් වගේ මේ ධර්මයේ තැන්පත් කරගෙන වැඩිය රහතන් වහන්සේලා නිසා අද අපටත් මේ ධර්මයේ ලැබුණා. හිතවල තියෙන අනේක විද පාප ධර්ම, කෙලෙස් ධර්ම ඒව හඳුනාගෙන ප්‍රහාණය කරන්නට වැඩපිළිවෙලක් හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තථාගතයන් වහන්සේ වදාලා. ඒ මාවත පුහුණු කරනකොට දුක අවබෝධ වෙමින් සමුදය ප්‍රහාණය වෙමින් නිරෝධය සාක්ෂාත් වන හැටි තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. දුක කියන්නේ ප්‍රඥාවන්තයන් අවබෝධ කරන පරිඤ්ඤය අභිඤ්ඤය ධර්මයක්. දුක්ඛ සමුදය කියන්නේ ප්‍රඥාවන්තයන් දුරු කරන පහතබ්බ ධර්මයක්. දුක්ඛ නිරෝධයයි කියන්නේ ප්‍රඥාවන්තයන් විසින් සාක්ෂාත් කරන සත්‍චිකාතබ්බ ධර්මයක්. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන්නේ ප්‍රඥාවන්තයන් විසින් භාවිත කරන භාවේතබ්බ ධර්මයක්. මෙන්න මේ ධර්මතා හතරට කියනවා චතුරාර්ය සත්‍යය කියලා. චතුරාර්ය සත්‍ය පසක් කිරීමයි බෞද්ධයාගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ඒකායන අභිලාෂය. ඒ උදෙසා තමයි සෑම ව්‍යායාමයක්ම දානයද, සීලයද, සංඝෝපස්ථානයද, භාවනාවද හැම දෙයක්ම කේන්ද්‍ර වන්නේ සත්‍ය අවබෝධයට. ඇයි සත්‍ය අවබෝධය ලැබිය යුත්තේ? අසත්‍යය තුල සංසාර ගමන දික් වෙමින් අනේක දුක් විඳ විඳ විහිසුණු දුක් විඳ විඳ යන්න සිද්ධ වෙනවා. සත්‍ය අවබෝධය සිද්ධ නොවුනොත් අන්ධකාරී ගමනක් යනවා වගේ. අන්ධකාරී ගමන් කරද්දී අනේක විද පලිබෝධ නොසිතූ නොපැතූ මොහොතක එනවා. තබන පියවරට මරණය පැමිණෙන්න පුළුවන්. හැරෙන දිශාවට මරණය පැමිණෙන්න පුළුවන්. ගන්නා හුස්ම් රැල්ල විස සහගත වෙන්න පුළුවන්. මුණ ගැහෙන දේවල් මරණය පමුණවන්න පුළුවන්. ඒක තමයි අන්ධකාර ගමනක හැටි. ආලෝකයේ යද්දී තබන පියවර, තබන තැන, හිටින තැන, දිසානතිය මේ සියල්ල හොඳට පසක් වෙනවා. අන්ධකාර ගමනක ඇති අනතුරු ආලෝකමත් ගමනක නැහැ. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝ සතුන්ට පෙන්නුවේ අන්ධකාරයෙන් එළියට එන්න ආලෝකයෙන් ආලෝකයට යන්න කියලයි. ඒ ආලෝකයට යන ගමනේදී හඳුනාගත යුතු බොහෝ දෑ තියෙනවා. මේ ධර්මය හඳුනාගත යුතුයි, අවබෝධ කර ගැනීම පිණිස ධර්මය ඉගෙන ගත යුතුයි. උගත් දහම ජීවිතයට ගලපා ගත යුතුයි. ගලපා ගන්නා දහම ප්‍රත්‍යක්ෂයක් වෙත පමුණුවා ගැනීම පිණිස අප්‍රතිහත ධෛර්යයෙන්, නොනවත්නා වීරයෙන්, නොපසුබස්නා ව්‍යායාමයෙන්, පමන කළ නොහැකි උත්සාහයකින් කටයුතු කළ යුතුමයි. වෙන සැනසීම් මාර්ගයක් ලෝකේ නැහැ. ඒකංහි මග්ගං ලොව ඇත්තේ එකම මාර්ගයයි විමුක්තිය පිණිස. නදුතිය මත්හි දෙවන මාර්ගයක් නැහැ. ඒ ගැන විවාද කරලා වැඩක් නැහැ. තර්ක කරලා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දහම අතක්කාවචරයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණ්ඩිත වේදනීයයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම බොහෝම නිපුණයි. ඒ කියන්නේ පණ්ඩිතයන් විසින්, නුවණැත්තන් විසින් අවබෝධ කරගත යුතු ප්‍රත්‍යක්ෂ වශයෙන්, සනාතන වශයෙන් දත යුතු විෂයක් තථාගත ධර්මය. ඒ ධර්මයේ දකින්නට නම්, අවබෝධ කරගන්නට නම් ඒ උදෙසා සිත පුහුණු කරන්නට ඕන, කය පුහුණු කරන්නට ඕන, වචනය පුහුණු කරන්නට ඕන. සිත, කය, වචනය පුහුණු කරන්නට ඕන. ඒවට කියනවා සම්මා වාචා, සම්මා කම්මන්ත.
ඒ වගේම සම්මා ආජීව වායාම සති සමාධි මේ විදියට හඳුන්වනවා. සිතත් කයත් වචනයත් මේ ධර්ම මාර්ගයේ හසුරුවනකොට පුද්ගලයාට ඇතුලාන්තයෙන් නිවීම පසක් කරගන්නට පුළුවන්. අතමිදීම සැනසීම පසක් කරගන්නට පුළුවන්. ජීවිතයට ශාන්තිය උපදින හැටි මතුවෙන හැටි තමන්ටම දකින්න පුළුවන්. තමාම දතයුතු නුවණින් අවබෝධ කළ යුතු ධර්ම මාර්ගයකට බාහිරයන් බලයෙන් ඇදලා බැඳලා තබන්නට බෑ. තමාම හැඳිනිය යුතු දතයුතු ප්‍රත්‍යක්ෂ කළ යුතු විෂය පදයකට කිසිවෙකුත් බලයෙන් ඈදන්නට බෑ. එනිසයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා වදාළේ. ප්‍රත්‍යක්ෂ කරගන්න ඔබ මේ ධර්මය. ඔබටයි මේ ආරාධනාව. දකින්න මේ ශ්‍රද්ධර්මය ඔබට පුළුවන්. සිත සුවපත් වුණොත්, සිත නිමී ගියොත්, සිත සමාධිමත් වුණොත් ධර්මයේ වැටහෙනවා. අපි කළ යුත්තේ සමාධිමත් සිතක් ඇති කර ගැනීම. ඒ උදෙසා කටයුතු කිරීම. සිතේ සමාධිය නැති වෙන කරුණු තියෙනවා. මොනවද? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාව. මේ පහ යම් හිතක හටගත්තොත් එයාට ප්‍රඥාවන්තයෙක් කියන්න බෑ. එයා විශ්වාස කරන්නත් බෑ. එයා සත්පුරුෂයෙක් වෙන්නෙත් නෑ. එයා තව කෙනෙකුගේ ආරක්ෂකයෙක් වෙන්නෙත් නෑ. එයා තමන්ගේ ආරක්ෂකයා වෙන්නෙත් නෑ. මේ පහ හිතක තියෙනවා නම් කාමච්ඡන්දය, ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවට ඇති කෑඹලකම, පෙරේතකම, ආශාව, උවමනාව, සෙවීම කාමච්ඡන්දයයි කියලා කියන්න පුළුවන්. කාමච්ඡන්දය දුරු කරන්නට ඕන. ව්‍යාපාදය දුරු කරන්නට ඕන. ව්‍යාපාදය කියන්නේ වෛරය, ද්වේෂය, පටිඝය. ව්‍යාපාදය දුරු වෙන්නට නම් ප්‍රීතිය, කුසල ප්‍රීතිය දියුණු වෙන්නට ඕන. කාමච්ඡන්දය දුරු වෙන්නට නම් සමාධිය බලවත් කරගන්නත් ඕන. ඒ වගේම තීන මිද්දය දුරු වෙන්නට නම් විතරකේ බලවත් කරන්නත් ඕන. උද්ධච්ච කුක්කුච්චයයි කියලා කියන්නේ මෙසිතේ විසිරීම, විසිර යන ගතිය. ඒ සඳහා විචාරය වැදගත් වෙනවා. කුසල විචාරයෙන් ඒ උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව වගේ ධර්මතා නැති වෙනවා. කොයි විදිහෙන් ගත්තත් කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා කියන මේ ධර්මතා දුරු කරද්දී විතර්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන පංච ධර්මයන් උපකාර වෙනවා. ඒ විදිහට හඳුනාගත්තොත් මේ නීවරණ ධර්ම හඳුනාගත්තොත් ඒ දුරු කරන හැටි අන්න එදාට යාට පුළුවන් මේ සිත අකුසලයෙන් නිදහස් කරලා කුසලයක පිහිටවන්න. අන්න එතකොට සමාධිය ඇති වෙනවා. ඇති වෙන සමාධිය රක්ෂා කරගෙන දියුණු කරගෙන ඉදිරියට යන්න බුදුරජාණන් වහන්සේගෙන් මඟ පෙන්වීම ලැබෙනවා. අපි හැමදෙනාටම ඇති බොහෝ බලවත් කෙලෙස් රෝගයක් තමයි මේ තීන මිද්දය කියලා කියන්නේ. එහෙම නැත්නම් නිදිමත, කම්මැලිකම, එපා වීම මොන නමින් හැඳින්වෙව්වත් ඔය තීන මිද්දය කියන අකුසලය හටගත්තොත් ඒ තීන මිද්දයත් සමග අනිත් පැත්තට කාමච්ඡන්දය ඇති වෙන්න පුළුවන්. තීන මිද්දේ තුඩු දෙනවා කුමකටද? වෛරයට, ව්‍යාපාදයට, ක්‍රෝධයට. තීන මිද්ද හේතු වෙන්න පුළුවන් විචිකිච්ඡාවට. තීන මිද්ද හේතු වෙන්න පුළුවන් සිතේ විසිරීමට. තීන මිද්ද අකුසලයට හේතු වෙනවා. එනිසා තීන මිද්දේ හේවත් කම්මැලිකම, නිදිබර ගතිය, ආලස්ය, ඈනුම් යන ගතිය, එපා වීම, කුසල ධර්මයේ නීරස වීම කියන මේ කාරණාව අපි හඳුනාගත යුතුයි, අවබෝධ කළ යුතුයි. අවබෝධ කරගෙන දුරු කරන්නට ඕන. ඔබ මා වගේ සාමාන්‍ය අයට නෙමෙයි මේ මහ පොළවේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේට පමණක් දෙවනි වන මහා 이르දි බලයක් හිමි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ අරහත් ඵල විමුක්තිය ලබන්නට පෙර ආතුව දවසක භාවනා කරමින් සිටියේදී නිදි කිරා වැටුණා. ඒ වගේ මහා බලයක් හිමි උතුමන් වහන්සේ නමක් නිදි කිරා වැටුණා නම් මේ ලෝකේ සාමාන්‍ය කෙනෙක් ගැන හිතන්නවත් දෙයක් නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භග්ග දනව්වේ සොන්සුමාරගෙන භේසකලා වනේ වැඩ ඉන්න කාලේ තමයි මේ සිදුවීම සිද්ධ වුණේ. ඉතින් ඒ කාලේ මහා මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ මගධ දනව්වේ කල්ලවාල මුත්ත ග්‍රාමයේ ඒ ප්‍රදේශයේ තිබ්බ සෙනසුනක භාවනා කරමින් ඉන්නකොට නිදි කිරා වැටෙනවා. පචලායමානෝ නිසින්නෝ හෝති කියන්නේ කාරණය. අදසාකෝ භගවා දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන. බුදුරජාණන් වහන්සේ දැක වදාලා මහා කරුණාවෙන් බලනවනේ ශ්‍රාවකයෝ දෙස. මොග්ගල්ලාන උතුමන් වහන්සේ කියන්නේ සංසාර ගමනක පාරමී පුරලා භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකෙක් වීමේ
පින ඇතිවනේ මනුස්ස ලෝකෙ ඉපදුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දෙස අවධානයෙන් බලාගෙන හිටිය මොග්ගල්ලාන කොයි වෙලාවේද රහත් වෙන්නේ කියලා. දිවසින් දැක්කා මොග්ගල්ලාන නිදි කිරමින් එහෙම නැත්නම් කිරා වැටෙමින් ඉන්නවා. මෙහිම දැකලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සයථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්ජිතං වා බාහං පසාරේය පසාරිතං වා බාහං සම්මිඤ්ජේය. ඔන්න බුදු බලයක අනුහස බලන්න පුදුමයි. හකුලන ලද අතක් දිග හරින වේගයෙන් දිග හරින ලද අතක් හකුලන වේගයෙන් ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු භේසකලාවන මිගදාය අතුරුදන් වෙලා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ වැඩ හිටපු කල්ලවාල මුත්ත ග්‍රාමයේ මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ ඉදිරියේ පහළ වුණා. ඒක හරීම පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ බලය ඒ වගේ බුදු කෙනෙකුගෙන් අනුග්‍රහය ලබන්න මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ මොන තරම්නම් පින් පුරලා ඇතිද? ඒ වෙනකොට මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ආසනයක් පනවලා තිබුණේ. ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා ස්වාමින් වහන්සේලා භික්ෂු භික්ෂුණීහු සිව්වනක් පිරිසම වගේ යම් තැනක බවුන් වඩනවා නම් ගුණ පුරනවා නම් ඒ හැම තැනකම බුදුරජාණන් වහන්සේ වැඩියොත් වාඩි වෙන්න කියලා ආසනයක් පනවලා තියලාමයි වැඩ ඉන්නේ. බලන්න බුද්ධ ගෞරවය මොන තරම්ද. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඉතින් එදාත් මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ වෙත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බුදු කරුණාවෙන් මොග්ගල්ලාන ස්වාමින් වහන්සේගෙන් අසා බදාරනවා පචලායසිනෝ ත්වම් මොග්ගල්ලාන ඔබ නිදි කිරා වැටෙනවා නේද? පචලායසිනෝ ත්වම් මොග්ගල්ලාන ඔබ නිදි කිරා වැටෙමින් නේද ඔය ඉන්නේ? ඒවම් භන්තේ අනේ එහෙමයි ස්වාමීනි, කයත් අකර්මණ්‍යයි වගේ හිතත් අකර්මණ්‍යයි වගේ දැන් මට නිින්ද යනවා. මේ මහා 이르දිමතෙක් වෙන්න පින තියෙන කෙනා ඒ වෙලාවේ මේක අපි හැමෝටම හොඳ ආදර්ශයක්. ඕනෑම මානසික මට්ටමකින් නැගී සිටින්න පුළුවන්. කිසිම පාපී මානසික මට්ටමකට අපි දාස වෙන්න අවශ්‍ය නැහැ, යට වෙන්න අවශ්‍ය නැහැ. කිසිම කරුණක් ඉදිරියේ පසුතැවෙන්න මනසින් කඩා වැටෙන්න අවශ්‍ය නැහැ. ඕනම අකුසලයක් ප්‍රහාණය කරන්න පුළුවන්. ඕනම දුරාචාරයක් අතහරින්න පුළුවන්. ඕනම වැරදි පුරුද්දක් දුරු කරන්න පුළුවන්. ඕනම පෞකාර හැඟීමක් යටපත් කරන්න පුළුවන්. අකුසලය කියන්නේ ਸਰව දුර්බලයි. කුසලය කියන්නේ ਸਰවාකාරයෙන් බලවත්. ඒක ලෝකෙට පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ. ලොවක් පාපේ නැහැවී නිමග්නව සිටියේදී, විවිධ දෘෂ්ටිපතයන්හි පැටලෙමින් සිටියේදී, විවිධ මිසදිටු වල ගිලී සිටියේදී භාග්‍යතුන් වහන්සේ අභීතව වදාලා ඔය පාපයෙන් අත මිදෙන්න. ඔය මිසදිටු අතහරින්න. ඔය බොරු යාග හෝම කළා වැඩක් නැහැ. බොරු යාතිකා යැදිලි වැඩක් නැහැ අතහරින්න. මෙන්න මාවත කැමතිනම් පිළිගන්න. ඔබට රමණීයත්වයට යන්න, අමරණීයත්වයට යන්න, ශාන්තියට යන්න මා මඟ විවර කළා. ප්‍රඥාවන්තෝ ඒ ආරාධනාව මත විශ්වාසයේ පිහිටුවලා කටයුතු කරපු නිසා මේ ලෝකයේ රහතන් වහන්සේලාගෙන් පිරී ගියා. ඉතින් එදා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේටත් ඒ අමරණීය දායාදය ලබා දෙන්නයි බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. ඒ කම්මැලිකමට නිදිමතට එහෙම නැත්නම් කාය ආලස්යට බුදුරජාණන් වහන්සේ පළමු පිළිතුර ලබා දුන්නා. තස්මාතියතුම් මොග්ගල්ලාන යථා සංඤිනෝතේ විහෙරතෝ තම් මිද්ධං ඔක්කමති තං සංඤම්මා මනසාකාසි. මොග්ගල්ලාන යම් විදියකින් ඔබ යම් අරමුණක් යම් භාවනාවක් කර කර ඉන්නකොට යම් අරමුණක් මෙනෙහි කර කර ඉන්නකොට නිදිමත ඇති වෙනවා නම් ඒ සංඥාව වහාම ඉවත් කරන්න. ඒ සංඥාව බහුල කරන්න එපා. ඒ කල්පනාවෙන් ඔබ අයින් වෙන්න. එහෙම අයින් වෙච්ච ගමන්ම තහනම් කෝපණේතම් විජ්ජති මොග්ගල්ලාන නිදිමත දුරු වෙනවා කියන එක ඔබට අත්දකින්න පුළුවන්. අපි හිතමු අපි යම් අරමුණක හිත තියාගෙන ඉන්නකොට ඒ හිතට නිදිමත එනවා. නැත්නම් ඒ කයට අකර්මණ්‍ය භාවය ඇති වෙලා නිදි කිරා වැටෙනවා නම් ඒ අරමුණ හිතට ප්‍රබලව දැනිලා නැහැ. ඒ කියන්නේ ඒ සංඥාව හරියට හිතින් ග්‍රහණය කළා නැහැ. ඒකයි ඒ හිත ඒ අරමුණෙන් පිට යන්නේ. ඒ වගේ වෙලාවක ඒ අරමුණෙන් ඉවත් කරලා හිත වෙන යම් කුසල ආරම්මණයක පිහිටවන්නට ඕන. අප හිතමු ආනාපාන සතිය හිත තියාගෙන ඉන්නකොට නිින්ද එනවා නම්, නිදිමත එනවා නම්, ආලස්ය එනවා නම්, තීන මිද්ද එනවා නම් ඒ අරමුණේ හොඳට හිත පවත්වන්න උත්සාහවත් වෙනවා. හැබැයි බැරි වුණොත් ඒ අරමුණෙන් හිත අයින් කරගෙන වෙන කුසල ආරම්මණයක හිත තියන්නට ඕන. ඒ විදිහට බොහොම උපක්‍රමශීලී ගමනක් මේ ධර්ම මාර්ගය කියන්නේ. උපක්‍රම බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ උපක්‍රමයි අපි පාවිච්චි කරන්නේ. අපේ පුද්ගලික උපක්‍රම නෙමෙයි. පුද්ගලික උපක්‍රම පාවිච්චි කළොත් අපි අමාරුව වැටෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම හිතන්න. යා යුතුයයි වදාළ දිශාවටම යන්න. හැරෙන්න කියපු තැනින් හැරෙන්න, නවතින්න කියපු තැන නවතින්න. එයයි ශ්‍රාවකයාගේ භූමිකාව වේ යුත්තේ. නැවත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට වදාරනවා
නොචේතේ එවං විහෙරතෝ තම් මිද්ධම් පහීයේත. මොග්ගල්ලාන එහෙම හිතුවත් නිදිමත නැති වෙන්නේ නැත්නම් ඇසූ ධර්මයක් හොඳට මනසින් මෙනෙහි කරන්න. ඔන්න දෙවන උත්තරය. ඒ ඇසූ ධර්මයේ මෙනෙහි කරනකොට, ඒ ඇසූ ධර්මයේ මෙනෙහි කරනකොට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනකොට නිදිමත නැති වෙනවා. ඨානං කෝපනේතං විජ්ජති තම් මිද්ධම් පහීයේත. ඒකාන්තයෙන් එහෙම කරනකොට නිදිමත නැති වෙනවා කියන කාරණය මොග්ගල්ලාන ප්‍රත්‍යක්ෂයක්මයි. බුදුරජාණන් වහන්සේ ලබා දුන් පිළිතුරු ලෝකේ කවදාවත් වරදින්නේ නැහැ. තුන්වන උත්තරේ බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා මේ නිදිමත කොහොමද නැති කරගන්නේ. නොචේතේ එවං විහෙරතෝ තම් මිද්ධම් පහීයේත. ධර්මයක් මනසිකාර කළත් ඒ නිදිමත තවත් බලවත් විදිහට එනවනම් කුමක්ද කළ යුත්තේ? යතහා සුතං යතහා පරියත්තං ධම්මං විද්ධාරේන සජ්ජායං කරෙය්‍යාසි. ඇසූ ධර්මය මතක තබාගත් ධර්මය හොඳට සජ්ජායනා කරන්න කියලා වදාලා. දැන් මේ කතාව වදාරන්නේ මේ ධර්ම මාර්ගයේ අදාදම නිවන් පිණිස කටයුතු කරන ශ්‍රාවකයාට. ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගියේ මේ සසර දුකෙන් අදාදම අත මිදෙන්නනේ. එහෙනම් ඔබටයි මේ මඟ පෙන්වීම. එනිසා ඔබට නින්දට ජීවිතය අයින් කළ යුතු වෙලාවක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ. බාහිර වැඩපිළිවෙළවල් බාහිර ඉගැන්වීම් තුල තමයි නින්දට පැය 6ක්, නින්දට පැය 7ක්, නින්දට පැය 8ක් වෙන් කරන්නේ. මේ ශාසනික වැඩපිළිවෙලේ නින්දට වෙන් කරන කාලයක් නැහැ. නින්දට කාලයක් වෙන් කරන්නේ නැත්තේ ඇයි? නින්ද කියන්නේ මේ ධර්ම මාර්ගය තුල වඳ බැසීමක් වගේ හරියට. නින්ද යනු ජීවිතයේ වඳ භාවයයි. එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. වඳ භාවයකට ඉඩක් දෙන්නේ නැහැ ශාස්ත්‍රඥ වහන්සේ. ඒ කාලේ හිටිය අවුරුදු 20 30 40 50 60 70 80 නමුත් නිදාගත්තේ නැති රහතන් වහන්සේලා නින්ද අවශ්‍ය වන්නේ නැහැ. ගතේ වෙහෙස නිවා ගන්නට සමාධි සුවේ ලැබෙද්දී නින්ද පළක් වන්නේ නැහැ. පිපාසය සංසිඳවන්නට සීතල දියක් ලැබී තිබියදී උණුසුම් දියෙන් පළක් නැහැ. අන්න ඒ වගේ ගතේ වෙහෙස සංසිඳවන, සංසාර සරසත සංසිඳවන සමාධි සුවේ ලැබෙනකොට, විරාගි සුවේ ලැබෙනකොට, මගඵල නිවන් සුව ලැබෙනකොට ආයාට කෙලෙස් නින්දක් අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා මේ ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයා ශ්‍රාවිකාව උත්සාහවත් වෙන්නට ඕන. දින දෙක තුනක් නමුත් එක දිගට නිදි මරමින් ජීවිතේ කාලයක්වත් මේ ධර්මයේ පුරුදු කළා නැත්නම් ඒක ලොකු අඩුවක්. කවුරුත් ලැබිච්ච ජීවිතේ දින දෙක තුනක්වත් අඩුම තරමින් එක දිගට නිදි නොලබා මේ ධර්මයේ පුරුදු කරන්න කාලයක් වෙන් කරගන්න. සතියකට මාසයකට දවස් දෙක තුනක් වුණත් පාඩු වෙන්නේ නැහැ වෙන් කරගත්තොත්. හැමදාම මේ දේ කළ යුතුයි. අදාදම නිවන් ලැබීමේ අපේක්ෂාව හිතේ තියෙනවා නම්, සසර බය හදවතට දැනෙනවා නම් මීට වඩා වෙන අනුශාසනාවක් නැහැ. එනිසා අපි මේ දේ හැල්ලුවට ගත්තොත් අනතුරු දැක්කේ නැත්නම්, හෙට දවසේ හිමිවන නිරාදුක දැක්කේ නැත්නම් මේ දුකෙන් අත මිදෙන කාලයක්, අත මිදෙන වැඩපිළිවෙලක් ආය අපට මුණ ගැහෙන්නේ නැහැ. එනිසා අප්‍රමාදී වීම මේ හැම කරුණකින්ම බුදුරජාණන් වහන්සේ මතු කරපු පණිවිඩය පතහාගතයන් වහන්සේ වදාරනවා. ධර්මයක් සජ්ජායනා කළත් මොග්ගල්ලාන නිදිමත නැති වෙන්නේ නැත්තම් තතෝ ත්වම් මොග්ගල්ලාන උභෝ කන්න සෝතානි ආවිඤ්ඤයාසි. එහෙනම් ඔබ කුමක්ද කළ යුත්තේ? ඔබේ දෑතින් ඔබේ කන්තල පිරිමදින්න කිව්වා තද කරලා. තද කළා මේ කන්තල පිරිමදිනකොට, කම්පෙති පිරිමදිනකොට ටිකක් තදින් ආන් එතකොට නිදිමත නැති වෙනවා. පානිනා ගත්තානි අනුමජ්ජයාසි. එහෙම නැත්තම් මේ අත්වලින් මේ ශරීරයේ කකුල්, අතපය, බඩපපුව පොඩි කරන්න කිව්වා, තද කරන්න කිව්වා ටිකක්. පිරිමදින්න කිව්වා. එතකොට නිදිමත නැති වෙනවා. මොග්ගල්ලාන එහෙම කළත් මේ නිදිමත බලවත් වෙනවා නම් නොචේතේ එවං විහෙරතෝ තම් මිද්ධම් පහීයේත. නිදිමත නැති වෙන්නේ නැත්තම් තතෝ ත්වම් මොග්ගල්ලාන උට්ඨායාසනා උදකේනක් හේනි අනුමජ්ජිත්වා දිසානු විලෝකේයාසි. එහෙමනම් මොකද කරන්නට ඕන? නිදා ගන්න නෙමෙයි. තවත් තියෙනවා උත්සාහයක්. ඔබ ආසනයෙන් නැගිටින්න. නැගිටලා වතුර තියෙන තැනකට ගිහිල්ලා සීතල වතුරෙන් මූණ හොද ගන්න. ඇස් දෙක පොඟවා ගන්න. මූණ හොදගෙන, කකුල් දෙක හොදගෙන, ඇඟ ටිකක් හොද ගන්නකොට ආන නිදිමත නැති වෙනවා. ඒ වගේම දිසාවන් බලන්න. නක්කත්තානි තාරකා රූපානි ඕලෝකේයාසි. අහව දිහා බලන්න. අහව දිහා බලනකොට හඳ පායලා තියෙනවා පේනවා. තාරකා රූප පේනවා. ඒ දිසාවල ආලෝක දල්වලා තියෙනවා පේනවා. අපි හිතමුකෝ කඳු මුදුන කනම් කුටිය තියෙන්නේ. එළියට ඇවිල්ලා බලනකොට හාත්පස විදුලි බුබුලු දැල් වෙලා තියෙනවා පේනවා. ගිනි ජාලා පේනවා. පැල් රකින්න මිනිසුන්ගේ ඒ ගිනි මැල ඒවා දල්වලා තියෙන හැටි පේනවා. මේවා දකින්නකොට අර නිදිමත නැති වෙලා යනවා. නැවත වතාවක්
අවදිමත් මනස ප්‍රබුද්ධ මනස භාවනාවට යොමු කරනවා. එහෙම කරද්දිත් හරියන්නේ නැත්නම් නිදිමත බලවත් වෙනවා නම් කුමක්ද කළ යුත්තේ? නොචේතේ එවං විහෙරතෝ තම් මිද්ධම් පහීයේත තතෝ ත්වම් මොග්ගල්ලාන ආලෝක සංඥම් මනසි කරෙය්‍යාසි දිවා සංඥං අදිත්තහෙය්‍යාසි යතහා දිවා තථා රත්තින් යතහා රත්තින් තථා දිවා ඉති විවටේන චේතසා අපරියෝනද්ධේන සප්පභාසං චිත්තම් භාවෙය්‍යාසි. බලන්න බුදු කෙනෙකුගේ අනුශාසනාව. එහෙනම් ඔබ කුමක්ද කළ යුත්තේ මොග්ගල්ලාන? ඔබ දිවා සංඥාව අදිෂ්ඨාන කරන්න. කොහොමද දිවා සංඥාව අදිෂ්ඨාන කරන්න කියන්නේ? දවල් කාලේ අපි හාත්පස බලනකොට හැමදේම හොඳට පේනවා. ඉර පායලා තියෙන, ඉර මුදුන් වෙලා තියෙන වෙලාවේ ටෝච් එලි, එහෙම නැත්නම් විදුලි පන්දම්, එහෙම නැත්නම් වෙන ආලෝක ධාරා අවශ්‍ය නැහැනේ. ඒවා නිස්ඵලයි. හොඳට හාත්පස පේනවා. ගහකොළ පේනවා, කඳු වැටි පේනවා, වෙල්යායවල් මේවා පේනවා. ගේ දොර ජනපද මේවා පේනවා. හොඳට ප්‍රකටව පේනවා. අන්නේ වගේ මම දැන් ඉන්නේ දහවලේ. එහෙම නැත්නම් දැන් දහවල් කියන අදහස හිතට ගන්නවා. දැන් ප්‍රභාස්වර වෙලා හාත්පසම ආලෝකමත් වෙලා මම ඉන්නේ ඝනාන්ධකාරයේ කියලා හිතන්නේ නැහැ. එහෙම හිතුවොත් තමයි අර නිදිමත වැඩි වැඩියෙන් එන්නේ. ඒකට කියනවා දිවා සංඥාව හිතට ගැනීම. එහෙම හිතට අරගෙන මම ඉන්නේ ආලෝකයක් යට. මම ඉන්නේ ඉරමුදුන් වෙච්ච වෙලාවක. අන්න එහෙම හිතනකොට හිත අවදි වෙනවා. හිත ප්‍රබුද්ධ වෙනවා. මොකද මේ හිත දහවල් කාලයේ පහළ වෙන, දහවල් කාලයේ නිරුද්ධ වෙන, හැම මොහොතකම පහළ වෙන ධර්මයක්නේ. එතකොට ආලෝකයේ හිතට හුරුයි. එනිසා අන්නේ හුරුවෙන් ප්‍රයෝජනගෙන හිත භාවනාවට යොමු කරනවා. අර නීවරණ යටපත් කරනවා. එහෙම කරලා විවටේන චේතසා විවෘත වූ සිතිවිලි ඇතිව. ඒ කියන්නේ විවෘත වූ සිතිවිලි කියන්නේ මෙතන කුමක්ද? අර හැකිලිලා නැහැ. නිදිමතට බර වෙලා නැහැ. හිත අවදිමත් කරගෙන ප්‍රබුද්ධ කරගෙන ප්‍රභාස්වර කරගෙන හිත වඩනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ ලබා දුන් පිළිතුර. නැවතත් වදාරනවා නොචේතේ එවං විහෙරතෝ තම් මිද්ධම් පහීයේත මොග්ගල්ලාන. එහෙම කරද්දිත් නිදිමත එනවා නම් කුමක්ද කරන්න තියෙන්නේ? තතෝ ත්වම් මොග්ගල්ලාන පච්ඡා පුරේ සංඤී චංකමං අදිත්තහෙය්‍යාසි අන්තෝ ගතේහි ඉන්ද්‍රියේහි අභිගතේන මානසේන. ඔන්න දේශනා කරනවා. මොග්ගල්ලාන ඔබ සක්මන් මළුවට ගිහිල්ලා පිටුපසින් පිටුපසට සක්මන් කරන්න කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුරු මොන්න තරම් වීරියක් වඩපු උතුමෙක්ද. බුදුරජාණන් වහන්සේ මහා වීරියවන්තයි. මහා වීරියක් වඩලා එකලාව තනියම බුද්ධ රාජ්‍යයට පත් වෙලා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට මඟ පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ නැත්නම් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අද නෑ රහතන් වහන්සේ කෙනෙක් හැටියට මුණ ගැහෙන්නේ. මොනතරම් 이르දි බලයක් තිබුණත් ඒ 이르දි බලය උපදවන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඕන. ඉතින් පිටුපසින් පිටුපසට සක්මන් කරනකොට වැටෙන්න පුළුවන්, විසි වෙන්න පුළුවන්. ඒකින්ද හොඳට හිත අවදි වෙනවා. ආන්නේ හිත අවදි වෙන ගතියෙන් ප්‍රයෝජන අරගෙන නැවත භාවනාවට හිත යොමු කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මොග්ගල්ලාන එහෙම කරලත් හරියන්නේ නැත්නම් බල්ලවත්ව නිදිමත වෙනවා නම් තතෝ ත්වම් මොග්ගල්ලාන දක්ඛිනේන පස්සේන සිහිසෙයං කප්පේයාසි පාදේන පාදං අච්ඡාදාය සතෝ සම්පජාන උත්ථාන සංඤම් මනසි කරිත්වා. එහෙනම් මොග්ගල්ලාන මම දැන් නැගිටිනවා මෙන්න මේ වෙලාවට කියන අදහස හොඳට හිතට පළමු කොට ගන්න නිදා ගන්න කලින්. මම පළමු කොට මෙන්න මේ වෙලාවට අවදි වෙනවා. තව හෝරාවකින් දෙකකින් ඊතා නොබෝ වෙලාවකින් අවදි වෙනවා කියන අදහස හිතට අරගෙන නිදා ගන්නවා කියන අදහස නෙමෙයි. මම ඉක්මනින් අවදි වෙනවා කියන අදහස. අවදි වීමේ බලාපොරොත්තුව හිතේ තදින් කාවද්දලා දකුණු ඇලයෙන් සිංහසෙයියාවෙන් මදක් ඇඳේ වැතිරෙන්න කිව්වා. ඇඳේ හෝ ඒ ආසනේ. ඔන්න නිදා ගන්නට නැත්තම් පොඩ්ඩක් ගතේ වෙහෙස නිවා ගන්න අවසර දුන්නේ අන්තිමට. බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. සත්වයන්ගේ නිදිසුවයට විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි නිදිසුවය සංසාර දුකට හේතු වෙනවා නම්, නිදිසුවේ තිරිසන් ලෝකේ වැටෙන්න හේතු වෙනවා නම්, නිදිසුවය සතර අපා දුකට හේතු වෙනවා නම් අන්න එතනදී බුදුරජාණන් වහන්සේ නිදිසුවේ අනුමත කරන්නේ නැහැ. එනිසයි මේ නින්දට මෙච්චර විරුද්ධව නැත්තම් මේ නින්ද දුරු කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ. අවුරුදු 45ක සම්බුද්ධ ජීවිතේ දවසකට බොහෝම සුළු වෙලාවක් පැයක් පැයකමාරක් පැයකුත් මිනිත්තු කිහිපයක් තමයි සැතපෙන්නේ. සෙසු කාලේම ලෝකෝපකාරය සම්බුදු කිස බුද්ධෝපකාරය ලෝකෙට සිද්ධ කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒ විදිහට නැගිටිනවා කියන අදහසින් සැතපෙන්න. චුට්ටක් සැතපෙලා ඉන් අනතුරුව අවදි වෙලා
පටිබුද්ධේනේවතේ මොග්ගල්ලාන කිප්පං ඒව පච්චුට්ඨා තම්බං න සෙය්‍ය සුඛං න භස්ස සුඛං න මිද්ද සුඛං අනියුත්තෝ විහරිස්සාමීති. ඔන්න ඊළඟ කාරණේ. අවදි වෙච්ච ගමම්ම ඇහැරිච්ච ගමම්ම සාමාන්‍ය සිහිය ආපු ගමම්ම ඇඳෙන් නැගිටින්න කිව්වා. එහෙට මේට පෙල්ලි පෙල්ලි පස්ස සුඛය මිද්ද සුඛය ඒවාට හිත යවන්න එපා කිව්වා. ඇයි එහෙම වුණොත් රාගය ඇති වෙන්න පුළුවන්. මේ හිතේ හැටි බුදුරජාණන් වහන්සේ හොඳට දන්නවා. අනන්ත සසරක හිත ගැන පරිශන කළා. එනිසා එහෙම හිත ඒ වගේ ස්වභාවයකින් යුක්ත හිත ඇඳේ එහෙම පෙරලි පෙරලි ඉන්න සැලසුව මොකද වෙන්නේ? විසම සංඥා හිතට එනවා. අර පුහුණු කරගෙන ආපු දේවල් නැති වෙන්න පුළුවන්. එනිසා කවදා හෝ දවසක සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙනකම්ම මේ වීරිය තිබිය යුතුයි. මේ ගමන අල්ප ස්වල්ප වීරියකින් එහෙම යන්න බෑ. අද කරලා හෙට අතහැරලා සීය නුවණ නැති කරලා දාගෙන යෝනිසෝ මනසිකාරය නැති කරලා ඊළඟ දවසේ පටන් ගත්තට මේ මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයෙන් වැඩුවේ නැත්තම් අපි බලාපොරොත්තු වෙන සැනසීම ලැබෙන්නේ නැහැ. ප්‍රමාද වෙනවා. ඉක්මනින් වමනාවෙන් ලබන්නට නම් මේ ගුණයමයි වැඩි යුත්තේ. කල යුත්ත කුමක්ද හඳුනා ගන්නවා. අප්‍රමාදීව යෙදෙනවා. එයා ඊටාම වැදගත්. ඉතින් මේ විදියට කවුරුන් හෝ කෙනෙක් කටයුතු කරන යාට රාගයක් එන්න ඉඩක් නැහැ. දැන් බලන්න. රාගයක් එන්න ඉඩක් නැහැ. නින්දට යන්නේ බොහොම පොඩි වෙලාවයි. නින්දට යන්නේ බැරිම තැන. එතකොට කාමසිතුවිලි එන්න ඉඩ තියෙනවද? ව්‍යාපාදයක් එන්න ඉඩ තියෙනවද? වෙන විසම සිතුවිලි භික්ෂුවකට එන්න ඉඩක් නැහැ. ඒ වගේම අවදි වෙච්ච ගමම නැගිටලා ආයෙමත් කුමක්ද කරන්නේ? අර පෙර කරපු කලින් දවසේ නැත්තම් නිදා ගන්න කිට්ටු වෙනකම වඩපු මානසිකාරය ආයෙ හිතට ගන්නවා. අර භාවනා අරමුණම ආයෙ වඩනවා. ඔන්න ආයෙ සම්බන්ධ කරමින් එතන ඉඳන් ආයෙ අරමුණ අරන් යනවා නීවරණ සංසිඳවනවා. මේ විදියට කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒවං හිතේ මොග්ගල්ලාන සික්කිතබ්බං මොග්ගල්ලාන මෙන්න මෙහෙම ඔබ හික්මෙන්න තස්මාතිය මොග්ගල්ලාන ඒවං සික්කිතබ්බං. ඒ වගේම මොග්ගල්ලාන ඔබ හිතන්නට ඕනි තවත් කාරණයක් තියෙනවා. මේ විදියට හිතලා නිදිමත කඩාගෙන නැවත ඒ භාවනාවට අවතීර්ණ වෙනවා. අවතීර්ණ වෙලා පුහුණුව දිගට අරන් යනවා. පුහුණුව කොතනකවත් කඩාගන්න බැරිම තැනක තමයි ඇඳට යන්නේ. ඇයි බැරිම තැනක ඇඳට යන්නේ? එහෙම ඇඳට ගියේ නැත්තම් එතනින් එහාට මේ කය කෙලින් කරලා හිටවල ආසනයක පවත්වන්න බෑ. ඒ බැරිම තැන හින්දා තමයි යම් විශ්‍රාමයක් ලබා දෙන්නේ. යම් විශ්‍රාමයක් ලබා දෙන්නේ. ඒ වාගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා මොග්ගල්ලාන ඔබ පිණ්ඩපාතය යද්දි මෙන්න මෙහෙම හිතන්නට ඕන. තස්මාතේ මොග්ගල්ලාන ඒවං සික්ඛිතබ්බං න උච්චාසොණ්ඩං පග්ගහයත්වා කුලානි උපසංකමිස්සාමි. උච්චාසොණ්ඩං පග්ගහයත්වා කියන්නේ මාන ගර්වය හිතට අරගෙන මාන්නෙන් යුක්තව එහෙම නැත්නම් අහංකාරකමින් යුක්තව මම සිල්වත් පැවිද්දෙක්. මට හැමෝම දාන දෙන්න ඕනි, මට වඳින්න ඕනි, පුදන්න ඕනි, මට සලකන්න ඕනි, මට දෙවියන්ට වගේ සලකන්න ඕනි. අන්නේම හිතලා පිණ්ඩපාතේ යන්න එපා කිව්වා. නියතමානීව පිණ්ඩපාතේ යන්න. මොනවා මිනිසු කිව්වත්, ගැහුවත් බැන්නත් මම නෑ ගැටෙන්නේ. ආන්නේ මානසිකත්වයෙන් පිණ්ඩපාතේ වඩින්න. සතේ මොග්ගල්ලාන භික්ඛු උච්චාසොණ්ඩං පග්ගහයත්වා කුලානි උපසංකමන්ති. මොග්ගල්ලාන යම් කිසි භික්ෂුවක් මාන්නෙන් අහංකාරකමින් යුතුව පිණ්ඩපාත ගයක් ගාන යනමනම් ඒ පවුල් වලට පිණ්ඩපාත ගියාට පස්සේ ඒ භික්ෂුවට විවිධ විසම විතර්ක ඇති වෙන්න පුළුවන්. ඇයි මිනිසු නොයෙක් වැඩවල යෙදিলা අපිට පිණ්ඩපාත බෙදන්නම බලාගෙන ඉන්නේ නැහනේ. මිනිසුන්ගේ කටයුතු තියෙනවා, වැඩපොළ තියෙනවා. ඒ වගේ යෙදিলা ඉන්නකොට ඇතැම් විට භික්ෂුවක් වැඩියා කියන එකත් ඒ මිනිසුන්ට මගහැරලා යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට භික්ෂුවක් වැඩියා කියලා නොදැක මගහැරලා කටයුතු සිද්ධ වෙද්දී අර භික්ෂුව මාන්නෙන් අහංකාරකමින් නම් පිණ්ඩපාතේ ගිහිල්ලා ඉන්නේ. එයාට ඇති වෙන්න පුළුවන් කවුරුන් හෝ පිරිසක් මා ගැන මේ පවුලේ අය අපහදවලද, මේ පවුලේ අයට මා ගැන බොරු කියලාද, අන්න විතර්කයක් ඇති වෙනවා. මේ මිනිස්සු මේ දායකයන්තු මහ ගැන අපහදවලද. ඒකනේ මට අද වෙනද වගේ පිණ්ඩපාති බෙදන්නේ නැත්තේ. වෙනද වගේ වඳින්නේ නැහැ. වෙනද වගේ මට ගරු කරන්නේ නැහැ. එහෙනම් කවුරුන් හෝ මට විරුද්ධව කේලමක් කියන ඇති. අන්න කෙලෙසේ පටන් ගන්නවා. ඔන්න විතර්කේ පටන් ගන්නවා. භාවනා ආරමුණ මුළුමනින්ම නැති වෙලා යනවා. එතනින් ඉඳන් පැන නගින්නේ පාපේ විතර්කයක්. අන්න ධර්ම මාර්ගයෙන් එයා ඉවතට යන හැටි. ඒ විදිහටම ඉතිස්ස අලාභේන මංකු භාවෝ යමක් නොලැබෙනකොට, දානේ නොලැබෙනකොට, පිණ්ඩපාතේ නොලැබෙනකොට, වැඳුම් පිඳුම් නොලැබෙනකොට එයාට මකු භාවයක් ඇති වෙනවා. හිතේ ද්වේෂයක් ඇති වෙනවා. මංකු භූතස්ස උද්ධච්චං මකු උනාට පස්සේ එයාගේ හිත විසිරෙනවා. උද්දත්හස්ස අසංවරෝ සිත විසිරෙනකොට කායික වාචසික අසංවරය ඇති වෙනවා.
අසංගතස්ස ආරාචිත්තං සමාධිම්මා ආනයාගේ හිත සමාධියෙන් ඈත් වෙනවා සමාධියෙන් පිරිහෙන ඕන්න පිරිහෙන තැන. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා තස්මාතිහි මොග්ගල්ලාන ඒකින්ද මොග්ගල්ලාන ඔබ මෙන්න මෙහෙම හික්මෙන්න. න විග්ගාහික කතං කතෙස්සාමි මම එකට එක කතා කරන්න යන්නේ නැහැ. කාගෙත් එක්කවත් අනේ මට බැන්න අනේ මට ගැහුවා අනේ මට නින්දා කළා ඇයි මට එහෙම කළේ මට එහෙම බනින්න සුදුසු නෑනේ. මෙතන යුක්තිය ආයිත්‍ය මම දැනගන්නට ඕනි. හරි වැරද්ද කතා කරන්න ඕනි. මෙහෙම නිහඬ වෙලා ඉඳලා හරියන්නේ නැහැ. මෙහෙම නිහඬ වෙලා හිටියොත් හැමදාම අපිට බැනුම් අහා යටත් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා මම කතා කරන්න ඕනි. යුක්තිය කතා කරන්න ඕනි. කෙලින් කතා කරන්න ඕනි. ඕනෝමනේ හිතන්නේ බොහෝ දෙනා. එහෙම කතා කරන්න මේ ශාසනය ඉඩක් නැහැ. කතා කළ යුතු වෙලාවේ සත්‍යය බොහෝ දෙනාගේ හිතසුව පිණිස, තමන්ගේ හිතසුව පිණිසත් කතා කළ යුතුයි. ඒක එහෙමමයි. හැබැයි මේ භාවනා මාර්ගයේ යන කෙනා අනවශ්‍ය කතාවල වාදවල විවාදවල පැටලි ඔය දස කතාවල යෙදෙනවා හැර දෙතිස් කතාවල යෙදී මේ ධර්මයේ පුරුදු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම කතා කරන්න ගියාම මොකද වෙන්නේ? කතා බාහුල්ලේ සති උද්ධච්චං කතාව වැඩි වෙනකොට හිත විසිරෙනවා. නිතරම කතා කරන්න ගියන් හිත විසිරෙනවා. උද්ධත්තස්ස අසංවරෝ හිත විසිරෙනකොට ඔන්න අසංවරය ඇති වෙනවා. කාය වාග් අසංවරය. විසිරිච්ච හිතකින් ඉන්නකොට කතා කරන්න ඕනි දේත් එපා දේත් කතා කරනවා. කොහේ යනවද කියලා තමන්වත් දන්නේ නැහැ. ඉන්න තැන දන්නේ නැහැ. ඉරියව්ව දන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? එහෙම අසංවර වෙනකොට ආරාචිත්තං සමාධිම්හා සමාධියෙන් යායත් වෙලා යනවා. සමාධියෙන් පිරිහෙනවා. නාහම් මොග්ගල්ලාන සබ්බේහේම සංසග්ගං වන්නයාමි මොග්ගල්ලාන මම ඔය හැම දෙනාත් එක්කම ඇඟ ඇලුම්කම් පැවැත්වීම උකුළු මුකුළු පැවැත්වීම අපේ වචනයෙන් කිව්වොත් ඔය සහ සම්බන්ධකම් නිතර පැවැත්වීම මම අනුමත කරන්නේ නැහැ. න 50 මොග්ගල්ලාන සබ්බේහේම සංසග්ගං න වන්නේමි. ඒ වගේම සියලු සංසර්ගයන් හැම වෙලාවකම සමහර සංසර්ගයන් එකතු වීම තියෙන ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි හිතමුකෝ මහා සංඝරත්නයේ බැහැ දැකීම ධර්ම සාකච්ඡාවන් හියදීම ශ්‍රාවක සංඝයා මුණ ගැසීම බුදුරජාණන් වහන්සේ මුණ ගැසීම බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් පෛරුපාසනය කිරීම ඒක වැදගත්. ඒක කළ යුතුයි. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක අගයනවා තථාගතයන් වහන්සේ. හැබැයි ගහට්ට පබ්බජිතේ හිකෝ අහම් මොග්ගල්ලාන සංසග්ගන්න වන්න යාමි. ඇතැම් ගිහියෝ ඉන්නවා. ඇතැම් ඔය බාහිර පැවිද්දෝ ඉන්නවා. ඇතැම් ගිහි ඇත්තෝ පැවිද්දොත් එක්ක ඇසුරු කරනකොට සංසර්ගයේ යෙදෙනකොට නිතර භජනය කරනකොට තමනුත් පිරියෙනවා. අල්ලාප සල්ලාප කතා වෙනවා. වැරදි වලට යනවා. මිත්‍යා අදහස් වෙනවා. ඒ වගේ අසුරු කරන එක වර්ණනා කරන්නේ නැහැ. යානිච කෝතානි සේනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝෝසානි සේනාසන තියෙන අල්ප ශබ්ද ඇති වැඩි හඬක් නැති නිහඬ භාවය ඇති මිනිස්සු නොයන ඒ වගේම භාවනාවට යෝග්‍ය අන්නේ වගේ සේනාසන ඇසුරු කරන්න කියලා මං වදාරනවා. තථාරූපේහි සේනාසනේ සංසග්ගං වන්න යාමි අන්නේ බඳු ප්‍රත්‍යන්ත ඈත සෙනසුන් වල වාසය කිරීම මම අගයනවා කියලා වදාලා. එහෙනම් කාටවත් ආරණ්‍ය වාසයට බනින්න බෑ. අරණ්‍යයට යාම විවේචනය කරන්න බෑ. ගල්ලෙනට පිදුරු කුටියට දුර ප්‍රාන්ත සේනාසන වලට ගොස් මිනිස් වාසයක් නැති මිනිස් ගඳක් නැති තැනක ගුණ පිරීම කිසිවෙකුට දොස් කියන්න බෑ. විවේචනය කරන්නට බෑ. ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ අනුමත කළා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ගිහියන් හා නිතර ඇඟ ඇලුම්කම් පවත්තමින් බාහිර වැඩවල යෙදෙමින් යම් පැවිද්දෙක් නිතරම මේ සමාජයේ ගැටි ඉන්නවා නම් ඒක වර්ණනා කරන්නේ නැහැ. සමාජයට පිහිටක් අවශ්‍යයි, උපකාරයක් අවශ්‍යයි, මඟ පෙන්වීමක් අවශ්‍යයි. හැබැයි ඒ ලබා දෙද්දී භික්ෂුව පිරිහෙනවා නම්, භික්ෂුව අසංවර වෙනවා නම්, සමාධියෙන් ඉවත යනවා නම් පළක් නැහැ ඒ සමාජ සේවයෙන්. පළක් නැහැ ඒ ජන සේවයෙන්. ඉතින් ඒවා ගැන බුදුරජාණන් වහන්සේමනේ දේශනා කළේ මේ මම කියන 아무තු කතාවක් නෙමෙයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේට වදාලා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කිත්තාවතානුකෝපන භන්තේ භික්ඛු සංකිත්තේන තණ්හා සංඛේ විමුක්තෝ හෝති අච්ඡන්ත නිට්ඨෝ අච්ඡන්ත යෝගක්ඛේමි අච්ඡන්ත බ්‍රහ්මචාරී අච්ඡන්ත පරියෝසානෝ සෙට්ඨෝ දේව මනුස්සාන. ස්වාමීනි මට කෙටියෙන්ම වදාරන්න කොහොමද තණ්හාව දුරු කරලා දාලා විරාග විමුක්තිය ලබන්නේ? ඒකාන්තයෙන් මේ ගමන නිමා කරන්නේ කොහොමද ස්වාමීනි? මේ යෝග භූමියෙන් මම සදාතනික විමුක්තිය වෙත පියමන් කරන්නේ. මේ බ්‍රහ්මචාරී ජීවිතය කොහොමද මම අමා නිවනින් මුදුන්පත් කරගන්නේ? ස්වාමීනි මට දේශනා කරන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මොග්ගල්ලාන ඉද මොග්ගල්ලාන භික්ඛුනෝ සුතං හෝති සබ්බේ ධම්මා නාලං අබිනිමේසායාති. මොග්ගල්ලාන මා ඔබට දේශනා කළා තියෙනවා මේ කිසිම ධමයක් ලෞකිකත්වයේ තුල ඇලෙන්න වටින්නේ නැහැ. මේ තුල තණ්හා දිට්ඨි මාන වඩන්න වටින්නේ නැහැ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු වල ඇලී ගැලී වෙසෙන්න වටින්නේ නැහැ. කාම අරමුණු, රූප අරමුණු, අරූප අරමුණු, කාම රූප අරූප කියන භුවනත්‍රයම
ඇලෙන්නට, අභිනන්දනය කරන්නට, බැස ගන්නට, අධ්‍යෝසානය කරන්නට, වර්ණනා කරන්නට, පසසන්නට වටින්නේ නැහැ. එහි ගතමනාහරයක් නැහැ. ඒ විදිහට එයා කල්පනා කරන්නට ඕනි. මේ හැම සංකත ධර්මයක්ම කෙලෙස් වැඩෙන්නට හේතු වෙනවාමයි. සංකත කියන්නේ හේතුඵල ධර්මයෙන් සකස් වූ දේ. කෙලෙසුන්ට උල්පතක්. මග ඵල නිවන හැර. ඒවං චේතම් මොග්ගල්ලාන භික්ඛුනෝ සුතං හෝති. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. මේ සියලු ධර්මයෝ අබිනිවේෂයේ පිණිස තණ්හා දිට්ඨි මාන අබිනිවේෂයන් බැස ගැනීම ආලයන් ඇලුම් කිරීම ග්‍රහණයන් පිණිස වටින්නේ නැහැ, යෝග්‍ය නැහැ, සුදුසු නැහැ. මේ ධර්මයන්හි එහෙම ඇලිලා ගැලිලා වාසය කරන තරම් මේ ධර්මය වටින්නේ නැහැ. දුක උපදවා දෙන ධර්මයෝ. ඉතින් ඒ භික්ෂුව සෝ සම්බන් ධම්මං අභිජානාති. මේ සංකතය තුළ පවතින සියලු ධර්මයෝ විශිෂ්ට ඥානයෙන් දැනගන්නවා. එහෙම දැනගෙන සියලු ධර්මයන් පිරිසිදු අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන යං කිංචි වේදනං වේදියති. යම් වේදනාවක් ලබනවා නම් සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සැප වේදනාවක් වේවා. දුක් වේදනාවක් වේවා, මධ්‍යස්ථ වේදනාවක් වේවා. සෝ තාසු වේදනාසු අනිච්චානුපස්සී විහෙරති. වේදනාව අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරනවා. සැප වේදනාවක් තුල මුසපත් වෙන්නේ නැහැ, ආඩම්බර වෙන්නේ නැහැ. ඒ තුල උන්මාදයටපත් වෙන්නේ නැහැ. එහෙනම් කොමක්ද කරන්නේ? ඒක අනිත්‍ය වශයෙන් බලනවා. දුක් වේදනාවක් ආවත් අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ. කෑකෝ ගහන්නේ නැහැ, හඬ තලන්නේ නැහැ, මොර ගාන්නේ නැහැ. එහෙනම් කොමක්ද කරන්නේ? අනිත්‍ය වශයෙන්ම බලමින් වාසය කරනවා. මධ්‍යස්ථ වේදනාවක් ඒත් එහෙමයි, අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරනවා. ඒ වගේම අනිච්චානුපස්සී විහෙරති විරාගානුපස්සී. ඒ වේදනාවට ඇලුම් කරන්නේ නැහැ. ඒ වේදනාව හා ගැටෙන්න යන්නේ නැහැ. ඒ වේදනාවේ නිරෝධය දකිමින් වාසය කරනවා. එම වාසය කරනකොට කොමක්ද සිද්ධ වන්නේ? අනුපාදියතං ඒ වේදනාව එයා ඒ වේදනා සහිත ලෝකේ වේදනා ලෝකේ සංඥා ලෝකේ සංඛාර ලෝකේ විඥාන ලෝකේ නච කිංචි ලෝකේ උපාදීයති. උපාදාන කරගන්නේ නැහැ. එහෙම උපාදාන කරගන්න නැතුව එයා ඉන්නකොට අනුපාදිය තන්න පරිතස්සති. උපාදානයක් නැත්තම් තැති ගැනීමක් කොයින්ද? අල්ල ගැනීමක් නැත්තම් බයවීමක් කොයින්ද? අල්ල ගැනීමක් නැත්තම් යම් තැනක යම් අරමුණක් අල්ලගෙන නැත්තම් එයාට තැති ගැනීම, ශෝකය, සැකය, පීඩාව, බය මෙම ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. කොතනකින් හෝ සැකයක් පැන නැග්ගනම්, බයක් සන්ත්‍රාසයක් ඇති වුණා නම් අල්ලගෙන තියෙන හින්දා එක්ක රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, එක්ක මේ ජීවිතය, එක්ක භෞතික වස්තුන්, එහෙම නැත්තම් තව පුද්ගලයෝ අල්ලගත්තා හිතින්. අල්ලගත් හින්දාම ඒවා නැති වෙනකොට, ඒවා ගැඩෙනකොට, ඒවා බිඳෙනකොට, ඒවා paludu වෙනකොට, ඒවා අහිමි වෙනකොට කඳුල, බැලපීම, ශෝකය, කනගාටුව, තැවීම, චිත්ත පීඩා, ඔය කියන නම් වලින් හඳුන්වන හැම විඝාතයක්ම හටගන්නේ. හැම දුකක්ම. එහෙනම් අල්ලා ගත්තේ නැත්තම් මේ වේදනාවේ පටන්, මෙතන වේදනාව ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ සැප දුක් උපේක්ෂා වේදනා ත්‍රිත්වයෙහිම අනිත්‍යානුපස්සීව විහරණය කරනකොට, වාසය කරනකොට, එමගින් දුක්ඛානුපස්සනාවත් අනාත්මානුපස්සනාවත් වඩන්නට මේ මනස විසින් ප්‍රවේශයක් හදා ගන්නවා. ඒ විදර්ශනාව විසින්. එහෙම වෙලා එයා ඉන්නකොට, එයා අපරිතස්සං තැති නොගන්නකොට, තණ්හා දිට්ඨි මානයන්ගෙන් මුසපත් නොවෙනකොට, පච්චත්තං යේව පරිනිබ්බායති. කවදා හෝ දවසක එයා පිරිනිවී සැනසෙන. ඔන්න පිරිනිවෙන මාර්ගය. තීනා ජාති වූසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති පජානාති. ඒ භික්ෂුව, ඒ ශ්‍රාවකයා දැනගන්නවා ජාති කිහිනා ඉපදීම නැති වුණා. බ්‍රහ්මචර්යං වූසිතං බ්‍රහ්මචර්යා වාසය වැස නිම කළා. කරණීයං කතං කලයුත්ත කළා. නාපරං ඉත්තත්තාය ආයමට මේ ජීවිතේ නිවන පිණිස කරන්න අමුතුවෙන් දෙයක් නැහැ. නිවන් අවබෝධ කළා කියලා මේ වැඩපිළිවෙලේ දැනගන්නවා. මේ දේශනාව බොහොම හෝරාවකින්, හෝරා භාගයකින් අවසන් වුණාට මේ වැඩපිළිවෙල ඇතැම් විට කල්ප ගාණක් ප්‍රගුණ කරන්න වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය කළත්, මතු යම් බුද්ධ ශාසනයක කළත්, මේ උතුම් බුදු සසුනේ කළත් මේ වැඩපිළිවෙලේ හික්මෙන්න වෙනවා. නිදිමත ජය ගන්න, මේ වැඩපිළිවෙල අනුගමනය කරන්න. කෙලෙසුන් ජය ගන්න, බුදු මගට එකතු වෙන්න. කෙලෙසුන් ජයගෙන සුවපත් සිතකින් මේ ලෝකෙන් සමුගන්න. බුදුරජාණන් වහන්සේගේ සිරිපා සෙවණේ සැනසෙන්න. වෙන මාර්ගයක් නැහැ. හිත හොඳයි නම්, පිරිසිදු අදහස් තියෙනවා නම්, අරමුණ ගමන නිවැරදි නම් වරදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයාගේ හිත හොඳයි, අරමුණ නිවැරදි, ගමන පැහැදිලි, පිරිසුදුයි, වරදින්නේ නැහැ. අදත් හෙටත් කවදත් ඒ ජීවිතය ලෝකෙට ආදර්ශයක්. ඒ ජීවිතේ ලොවක් සුවපත් කරන්නේ තම ජීවිතය සුවපත් කරගෙන. එයයි වැදගත් වෙන්නේ. අත්තානමේව පඨමං පතිරූපේ නිවේසයි. පළමු කොට තමා පිටුවා ගන්නවා තම ජීවිතයේ සදහම් මාවතේ. දෙවනුව කරනවා අනුශාසනා ලෝකයට සුවපත් වීම පිණිස.
එතන තියෙන්නේ අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය. තම ජීවිතයත් සුවපත් වුණා ප්‍රඥාව පහළ වෙලා. තමනුත් ආලෝකමත්ව ලොවක් ආලෝකමත් කරන මාවත බුදුරජාණන් වහන්සේ විවර කළා. ඔබ හැම දිනාටමත් මේ මාවත විවර කරගෙන නොබෝ කලකින් අමා දහම් මාර්ගයේ සැනසෙන්න වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. පින්වතුනි, එදා මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ මේ ඇසූ අනුශාසනාවෙන් නිදිමතත් නැති කරගත්ත. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච විචිකිච්ඡා කියන මානසික රෝගී තත්වයන් සියල්ලම දුරින්ම දුරු කළාය. කවදාවත් ඇති නොවන විදියට නොබෝ කලකින් ඒ උතුමන් වහන්සේ මහ රහත් භාවයට පත් වෙලා මේ මහ පොළොවේ 이르දිමතුන් අතර අග්‍රස්ථානයේ නම් උත්තම පදවිය බුදුමුවින් ලැබුවා. ඒ උතුම් පදවිය ලැබූ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා. ඒ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේදා නිදිමත තිහින මිද්දේ ක්ලේශය ජයගත්තා වගේ අපටත් ජය ගන්න ලැබේවා. හැමදෙනාගේ සිත් පිරිසිදු වේවා. මෙත් සිතුවිලි කරුණා සිතුවිලි පොබුදු වේවා. මේ උතුම් බණපදය හිතේ නතර වේවා. ජීවිතයට ගැලපේවා. කයෙන් වචනයෙන් සිතින් මතු වේවා. විරාගී සුවේ වෙත යාවේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සබ්බේ භූතා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඔබ සියලු දෙනාට මම ආශිර්වාද කරනවා. තෙරුවන්ගේ සූවිසි මහා ගුණ අනුහසින් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. මෙලොව පරලොව ජයගෙන සසර ජයගෙන සදාතනික සුවයෙන් සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු.